කියන්නේ ඩබල් ඇටැක් ගෙන් චෙස් ඩබල් ඇටැක් එකකින් මුලින්ම දැන් වයිට් e4 ඇති ෆෝම් e5 වදිනවා. ඒතර හිතන්නකෝ දැන් අපි අදින්නේ ඉතින් මුලින්ම මෙහෙම ඇද්දොත් අපිට ඩබල් ඇටැක් කරන්න දෙයක් අපි ඒක මෙහෙම හිතමුකෝ වයින්ව මෙහෙම ගන්නවා යාලා මේ ඩබල් ඇටැක් සිම්පල් ඩබල් ඇටැක් කට් කරන්න පුළුවන් යාට පොඩි පිට බැලුවොත් ඒක ඩබල් ඇටැක් එකක් තව ඩබල් ඇටැක් එකක් තමයි මේක ලොකු ඩබල් ඇටැක් එකක් මේ බේරගත්තට පස්සේ කට් නයිට් කට් e5 එතකොට දැන් ඩබල් ඇටැක් ගේම් එකම කරලා බලමු අර e4 e4 pin pin double check එනවා එතකොට අපි මෙහෙම අදිනවා එහෙම නෙමෙයි පොඩ්ඩක් මෙහෙම අදිනවා just මෙහෙමත් අදිනවා අපේ පුළුවන් එතකොට අපි මෙයාගේ පො ඩබල් ඇටැක් රයිවලන් කෙනෙක් අපිව කපනවා එතකොට අපි ඩබල් ඇටැක්ෙන් තව කෙනෙක් කපනවා එතකොට ඇටැක් චෙක් කරලා තියලා කරනවා මෙහෙම කරනවට වඩා එයාලා ගොඩක් වෙලාවට මෙහෙම කරන්න මොකද නැත්තම් කපද්දී යාලට කපන්න පුළුවන් එයාලා එහෙම කරොත් මේකෙන් ඔයගොල්ලෝ මෙහෙම කරනවා මොකද එතකොට දැන් මිනිස්සු එතකොට අපි සෙන්ටර් ගන්නවා කපන්නේ නැහැ ගොඩක් කට්ටිය මොකද එතකොට කැපුවොත් මේකේ ඇරෙනවා වෙන්න ඒ නිසා එයාලා මෙයා කපයි එතකොට අපි චෙක් ඇටැක් එක මෙතනට ඇටැක් එක රස බේරනවා queen cut h8 double attack දැන් යා මෙහෙම කරනවා එතකොට කපන්න බැරි වෙනවනේ එතකොට තව ඩබල් ඇටැක් එකක් දෙනවා තරේ ආය ඩබල් ඇටැක් එතකොට යා මෙහෙම කරනවා ඉතින් මේ පෝන බේරගන්න එතකොට අපි මෙයාගේ මෙයාව කපනවා එතකොට ආය ඩබල් ඇටැක් වෙනවා මෙතෙන් රජිනාව බේරගන්න අපි එතකොට මෙතෙන්ට යනවා එතකොට ආයෙත් ක්ලික් කරනවා එහෙම යනවා එතකොට අපි ඩබල් ඇටැක් කරන්න බෑ රජිනගේ එතකොට මෙතන ඇටැක් කරනවා බේරෙනවා නයිට් ගන්නවා මෙහෙම ඇත්තොත් අය ඩබල් ඇටැක් කරන්න පුළුවන් එතකොට යාළුවට මේක වහන්න පුළුවන් එතකොට අපි යාළුවා කපන්න ඕට් අවශ්‍ය නැහැ ඒ වෙලාවේ කරන්න පුළුවන් එකම දේ තමයි ඉක්මනටම කින් මේ වල ඩබල් ඇටැක් කරන්න ලේසි එතකොට එයා මෙහෙම කැපුවත් අපි බලන්න ඩබ් ඇටැක් එකක් වෙනවා ඒකට ඇටැක් එකක් ඩබල් ඇටැක් කියන්නේ නෙමෙයි ඔන්න වුණත් තව ඩබල් ඇටැක් දෙන්න පුළුවන් අයිඩිය නිසා මෙහෙම ගන්නවා ඩබල් ඇටැක් එතන මොව බේර ගන්නවා අපි මොව කපලා දානවා චෙක් එතකොට යාළුවා බෙහෙල්ලා ගන්නවා මොකක් හරි කරලා යත් එයාලා මෙහෙම කපනවා
එතකොට මෙයාගේ මෙයාව කපන්න ඕනේ. මෙහෙම කරොත් මෙහෙම කරනවා. එක ඇටැක් එකයි වෙන්නේ. මට වුණත් අපි මිල් එකට ගත්තම කෙනෙක් ගන්නවා එක්මන්ට. තවත් එකක් කපනවා. චෙක් ඇටැක් එකක් වුණා මෙයා මෙහෙම ගන්නවා. අපි ඇටැක් කරනවා. ඇටැක් මෙහෙම ගන්නවා. එතකොට කපන්නේ නැතුව ඩබල් ඇටැක් කරනවා. ඉත්ත දෙකකින් ඇටැක්. මෙහෙම කපනවා. මෙහෙම බේරෙනවා. මෙහෙම කපනවා. ආයෙත් චෙක් ඇටැක් එකක් දෙනවා. එයා උඩට අදිනවා. මෙහෙම ගන්නවා. එයා තමගේ දුක ගන්නවා. ආයෙත් චෙක් ඇටැක් එකක් දෙනවා. එයා මෙහෙම යනවා. කපනවා. එතකොට මෙහෙම අපිට කපන්න වලක්වන්න චෙක් කරනවා. එයා මෙහෙම එනවා. ඩබල් ඇටැක් කරන විදියක් තියෙනවද? මෙහෙම එනවා. මෙහෙම එනවා. මෙහෙම එනවා. මෙහෙම අපි මෙහෙම යනවා. එයාලා මෙහෙම යනවා. එතකොට ඩබල් ඇටැක් කරනවා. එතකොට අපිට මෙයාගෙන චෙක් කළා. මෙයාගෙන චෙක් කළා. මෙයාගෙන් කපන්න බෑ යට. ඩබල් චෙක්. මෙතෙන්ට දිනවා. අපි ඩබල් ඇටැක් එකෙන් දුක කපා ගන්නවා. එතකොට අපි බිෂප් කපා ගන්නවා. අපි රුක්ගේ මෙයා කපා ගන්නවා. එයාගේ ඉත්ත ටික ඉවර කරලා යාව අයින් කරනවා.